අද සෑහෙන වරිකනේ වගේ. ඔව් දිනේ ලන්ච් ගන්න බැරි වුණා. එච්චරටම වැඩද? බල. කොච්චර වැඩ තිබුණත් වෙලාවට කන්න දැනගන්න එපායි. අය ඔෆිස් එකේ ළඟ ඕන තරම් කන්න තන් තියෙනවානේ. කන්න තන් තිබුණාට යන්නේ තුන්නේ. ගෙදරින්ම කාලා පුරුදුලා පිටින් කන්න හිතෙන්නේ නැහනේ. මම හිතන්නේ මගේ කට මේ රාට උරු වෙලා. කට නෙමෙයි උරු වෙලා තියෙන්නේ. හිත කන්න හිත වෙයි. Avia, buat program kita nanti pak? නෑ. Ane sansar bisu gini tuh paling, ane ini sumbu benar. මට ඇති බා. Hah? Iya muko. Namgia muna lagi, boy bukti bekel hamil kalau bayar. බූට් තියපු කෙල්ලෝ ඔක්කොම එකට හම්බුණත් මට කිසි බයක් නෑ. Ane sansari. Ikat dana namgia muna pasti. Kotor kalau belum nih bukan dana. බබා උඹ ඒව ගැන හිතන්න ඕනේ නෑ. උඹ උඹේ වැඩක් බලාගනි. Avia. 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 මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචං. ලයි ආයිත් විහංගයව හීනෙන් පේනවද? අනේ සංසාරේ ඒක නම් ඉතින් කොහොමවත් පේනවනේ බං. ඒක නෙවෙයි වෙන ප්‍රශ්නයක්. එහෙනම් මේ නිසිලේ කියනවා බං මේ වලට කලින් වෙඩින් එක ගන්න ඕනේ කියලා. ඒ දැන් උඹට නිසලිය උපදින්න බෑ වගේද? නෑ මට බදින්න ඕනේ නිසිලම තමයි බදින්න ඕනේ. එහෙනම් බැඳපන්. ඒත් දැන් මම බදින්න ඕනද මචං? යකෝ මගෙන් අහන්නේ. මන්ද බඳින්නේ. අනේ සංසාරේ මට තේරෙන්නේ නෑ බං. මට හිතා ගන්න බැරි වෙඩින් එක ගන්න මොකද මෙච්චර හදිස්සි කියලා. නිසලිට බය ඇති. උඹ කොයි වෙලාවක හරි පොල්ල තියලා යයි කියලා. ඒකයි ඊට කලින් බඳින්න හදන්නේ. නෑ මං එහෙම කරන කෙනෙක් නෙවෙයි බං. ඒ උඹ හිතන් ඉන්න විදිහනේ. නිසලියම හිතන්න නැතුව ඇති. සංසාරේ රවියා දැන් මම මොකද්ද බං කරන්නේ? උඹට බඳින්න ඕන නම් උඹ වෙඩින් එකට ලෑස්ති වෙනවා. නැත්තම් නිකන් හිටපන්. අනේ සංසාරේ දැන් මම බඳින්න බෑ බං. හදිස්සියට මම බඳින්න බෑ කියලා කිව්ව ගමන් නිසිලි කියනවා මේක නතර කරමු කියලා. නතර කරොත් වෙන කෙල්ලෙක් හොයාගමු. බෑ ඒක කරන්න බෑ මම නිසිලිම තමයි බඳින්න ඕනේ. මට නිසිලි ඕනි බං. එහෙනම් බැඳපන්. මට දැන්ම බඳින්න බෑ බං. එහෙනම් ඉතින් හොඳම වැඩේ උඹ මැරෙන එක. උඹේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. මැරෙන්න විදියක් නැත්තම් මට කියපන්. මම ඔප්ෂන් එකක් දෙන්නම්. සංසාරේ Fun එක next level කරන dialogue fan blaster. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය. හඳුන්වා දෙන අලුත්ම රස Munchie Snappy Life එකේ crunchy twist එක. නියම මෝල්ඩ් කිරිසාරෙන් රසින් වැඩිම නෙස්ට මෝල්ඩ් දැන් රුපියල් 60කට. මම ඔයාලට කෑම එකක් ගෙනාවා. කැමති නම් විතරක් අරන් යන්න. එච්චර පනිෂ් කරන්න එපා. කවුද පනිෂ් කරේ? ඔයානේ. වාගේ පනිෂ්මන්ට් මෙච්චර සරයි කියලා මම ඇත්තටම හිතුවේ නෑ. මගේ සැර තාම දැකලා නෑ. අනේ මමේ මට වාගේ සැර දකින්න ඕනෙත් නෑ. ඔයා මේ කෑම එක විසි කරන්න එපා. ඔයා ශාෂයත් එක්ක කෑම ඩෙලිට යනවා නම් මේ කෑම එක වැඩ කරන කෙනෙකුට දීලා යන්න.
මේ තු මම ශාෂත් එක්ක කැමරේ එළියට යන්නෙත් නෑ කාටවත් ඔය කැමරක දෙන්නෙත් නෑ. හරිනේ? Thank you. ඒ thank you කිය. ඔය මම මේ බලා ගන්නවට. You are welcome. දැන් මැඩම් මට කියන්නකෝ හැමදාම මම ඔෆිස් යනකොට මේ වගේ රස බත්තයක් උයලා දෙනවද කියලා? පුළුවන් හැම වෙලාවකම දෙනවා. හැබැයි ෂූටින් යන දවස් වලට පරක්කු වෙලා හැරෙන දවස් වලට නම් දෙන්න විදිහක් නැහැ. මම ආසයි වගේ අතින් ඔය කෑම එකක් කන්න. මං ආසයි වාට උයලා දෙන්න. මට හැමදාම බත් එකක් දෙන්නකෝ. එහෙනම් පුළුවන් විදිහට කන්නකෝ. මල්ලක්කේ මට ඉන්න බෑ මල්ලක්කේ මේ කවියගේ රූම් එකේ මොකද්ද වැඩි හිටියන්න මම නෑ දෙයක් සිද්ධ වෙනවා මල්ලක්කේ ඌ කෑ ගන්න බෑ අතුලට එනවා පොඩි ළමයි ඉස්සරහම හැසිරෙනවද බං කවුද පොඩි ළමයි මම තමයි වෙන කවුද ෂිට් දේ පාන්දරම දැක්කද දවසම ඉවරයි දැන් කොල්ලෙක් කෙල්ලෙක්ට කිසියක් දුන්නම ඔච්චර අවුල යනවද? නැත්තම් Tamanට නැති chance එක අනුන්ට තියනවා දැක්කම අවුල් වෙනවා එහෙමද? මල් මේ රවියට කිස් එකක් දෙන්නකෝ. මෙයා මේ මාර අවුලෙන් ඉන්නේ. නෑ මල්ලක්කේ නෑ මේ ඒව හරි මල්ලක්කේ හරි අවුලක් නෑ ප්‍රශ්නේ ඉවරයි හරි මල්ලක්කේ මම එනවා ඒයි මොඩයා මින්චිවල cool freshness පිරුණු නව Klogard fresh හංගන්න බැරි fresh ගතියක්. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය. ගයිස් ඉලෙක්ෂන් එකට තව සති 3යි. මම ඇත්තටම මේ ඉලෙක්ෂන් එක අතහැරලා හිටියේ මොකද මට කලකිරුණ පක්ෂෙන් මට කරපු දේ හින්දා. ඒකයි මම තේරෙම දමල ගාලා මෙහෙට ආවේ. නෑ නේද? දමන ගහලා ආවේ සරකය පොල්ල තිබ්බා කියලා දුකට නේද? අපි දැක්කනේ මෙයා අඬපු හැටි. ඒකත් ලොකු හේතුවක්. මේකත් හේතුවක්. මං ආව දවසේ ඉඳලා ඔයගොල්ලෝ උනත් මට කිව්වේ පරදින හරි ඉලෙක්ෂන් එකට ඉල්ලන්න කියලානේ. අනේ සංසාරේ අපි කට්ටිය තාම කියන එක තමයි. දිනන්න කොහොමද මේ සත්තු නැති? ඔව්. ඔව් දිනේ. හරියට ප්ලෑන් කරොත් අපිට දිනන්න පුළුවන්. අපි කොහොම හරි එකතු වෙලා try කරමු දිනේ. දින්නොත් බෝනස්, පෙරදුනොත් ඒක එක්ස්පීරියන්ස් එක. මාත් ඒක හිතුවා. මොන දේ වුණත් දිනදි චාරුකා කියලා අපේක්ෂිකාවක් මේ පාර ඡන්දෙ දීල්ලන හින්දා මේ සති 3 වැඩේට බහිමු. දැරේවා. උඹ ඔය නොකිය කියන්නේ අපිටත් කැම්පේන් එකට වරෙන් කියලා නේද? අපි එන්න. කවුද දෙන්න ඕනේ? සිකුරාදා හවස අපි යමු. සෙනසුරාදා ඉඳලා දිගටම කැන්වසින් කරමු. මං එන්න. මට නැති ඕන වෙලාව. මම તો ඔෆිස් එක වැඩ ටික arrange කරගෙන එන්න try එකක් දෙන්න. උඹ කියපු වාක්‍ය සිංහලට පරිවර්තනය කරොත් මං ඔෆිස් එකට ගිහිල්ලා සශ්‍යගෙන් අවසරය අරගෙන එන්නම් කියලා නේද කිව්වේ? මාත් එනවා. බබාට නිසලකින් permission ගන්න ඕනද? අනේ සංසාරේ. මම මොකටද permission ගන්නෙ? මං කොහමද කලින්ම කියලා තියෙන මේවා ගමනක් යනවා කියලා මං. එසලි හා කිව්වද? එපා කිව්වේ නෑ. හම්බුත් නෑ. හා කියේ? දෙන්න. එහෙම කියන්න එපා. බබා කිව්ව කොහොම හරි නිසලකින් අවසර ගන්නවයි කියලා. මොන පිස්සුද මල්ලක්කේ? නිසලි දෙකක් කියපු ගමන් බබා නැට්ට අකුලගෙන ගෙදර එනවා. නෑ. බබා කොහොම හරි අවසර ගනී. නිසලි වචනයක් කිව්වොත් කිව්වමයි. අය වෙනස් කරන්නේ හරි ඉතින් නිසලි යන්න එපා කියලාත් නෑනේ. මොකද නැත්තේ?
නිසලි මගින් මගට කියලා තියෙනවා යන්න හිතන්නවත් එපා කියලා. අනේ බොරු කියන්න එපා රවිෂාන්. ගමේ යන්න ඕනි දවසේ දිනේ අදනේ අපිට කිව්වේ. දවස් අද කිව්වා වුණාට අපි දැනන් හිටියනේ කලින් ගමේ යනවා කියලා. ඉතින් මේ බබා හැම තිස්සෙම ඕක නිසලට කියලා තියෙනවා. නිසලට මල පැනලා එකපාරක් බබාගේ කනටත් ගහනවා. අනේ එයා මාරයිනේ. එයා කොහොමද අපේ බබාට අතක් උස්සන්නේ? නිසලි හොමිටියට එන වසයි මල පැන්න ගමන් බාබාගේ කන පනනවා. අනේ ඔයා බොරු නේද කියන්නේ රවිෂාන්? හරි හරි ඔයා දැනට බොරු කියලා හිතාගන්න නැත්තම් බබාට අවුල්ලේ. අනේ කියන්නකෝ ඇත්තද කියන්නේ? ඔව් මල්ලක්කේ ඇත්තමයි ඇත්තමයි. අනේ එහෙනම් බබා පවුනේ. මල්ලක්කේ බබා මේ බබාව ගලවලා දෙන්නකො නිසලි. අනේ මට බෑ ඕව කරන්න. බබාත් ඉතින් නිසලිත් එක්ක කැමැත්තෙන් ඉන්නේ. බබා පොඩ්ඩක්වත් කැමති නෑ. දැන් බබාට කරගන්න දෙයක් නැතුව ඉන්නේ. ඇයි කරන්න දෙයක් නැත්තේ? මං හිතන්නේ බබාගෙන් නිසලිට සුළු වැරද්දක් වෙලා ඇති. ඒ මොකද්ද? සුළු වැරද්ද? මොකද්ද කියන්නකෝ? ඔයා වැඩි හිතන්න එපා මල්ලක්කේ. මම ලොකු වුණාම කියලා දෙන්න. සුළු වැරද්ද. ෆන් එක නෙක්ස් ලෙවල් කරන ඩයලොග් ෆන් බ්ලාස්ටර්. ලංකාවේ සර ජින්ජවලින් හදන මංචි ජින්ජ මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු. Introducing Prima Kothumi Korean Ramen. Let's fire it up. දෙනී ඔයාලගේ ගෙවල් පැත්ත සීතලයිද? දවල්ට නම් මේ වගේම තමයි. රැට නම් ටිකක් සීතලයි. පාන්දර වෙනකොට පොඩි නොරෙලේ ගතියක් තියෙනවා. එහෙනම් ජර්සි එකක් අරන් යන්න වෙනවා. ඔව් වඩ සීතල දරා ගන්න අමාරුයි නම් අරගෙන යන්න. දරා ගන්න නම් අමාරුයි තමයි. ඒත් සීතලට ආසයි යන්නේ. සීතලට මාර කම්මැලිනේ. ඔක්කොම වැඩ පැත්තකින් තියලා නිදා ගන්නමයි හිතෙන්නේ. මේ දවස් ටික හොඳට රෙස්ට් කරන්න ඕනේ. රෙස්ට් කරන්න නම් හම්බෙන්නේ නෑ නංගි. උදෙන්ම ගෙදරින් ගියට පස්සේ රෑ වෙලා තමයි ගෙදරට එන්න වෙන්නේ. මම උගලට ගම්මාටේ ඇවිදලා එපා වෙයි යා. හැමදාම ඇවිදින්න ඕනේද? ඔව්. ඇත්තටම අපිට මේ තියෙන දින ටික මදි මුළු ගමම කවර් කරන්න. at least එක ගෙදරකට තුන් පාරක්වත් යන විදියට කැම්පේන් එක හදා ගන්න ඕනේ. දිනන්න නම්. එක ගෙදරකට මොකටද අනේ තුන් පාරක් යන්නේ? පිස්සුද? එක ගෙදරකට එක පාරක් ගිහිල්ලා කියන්න ඕනේ හැමදේම කියලාව නම් ඉවරයිනේ. එහෙම ඡන්ද කරන්න බෑ මෙතු. පළවෙනි පාර ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක හිතවත් වෙන්න ඕන. දෙවෙනි පාර ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා උදව් කරන්න පුළුවන්ද කියලා දැනගෙන එන්න ඕන. තුන්වෙනි පාර ඒ කියන්නේ ඡන්දේ ලඟ වෙලා ගිහිල්ලා උදව් කරන්න පුළුවන් නේද කියලා කන්ෆර්ම් කරගෙන එන්න ඕන. පිස්සුවක් නෑනේ මේක. ඡන්ද කරනවා කියන්නේ එක්තරා විදිහක පිස්සුවක් තමයි මෙතු. දැන් අපිට ඇත්තටම යන්න වෙන්නේ තුන්වෙනි පාරට ගෙදරට යන එක. අපරාධයනේ. මගේ ප්ලෑන් එකේ හැටියට වැඩ ටික කරගන්න බැරි වුණානේ. කමන්නේ. ඔයා බලන්නකෝ. මුළු ගමේම ඉන්න මිනිස්සු ටික ඔයාගේ පැත්තට හරවලා දෙන හැටි අපි. එහෙම වෙයිද ඒකේ අනිත් පැත්ත වෙයිද දන්නේ නැහැ. දන්නවනේ ඉතින් අපි වැඩකට බැස්සම කොහොමද කියලා. දන්නවා. මේ කවි බබයි එයි නේද? ඒ දෙන්නේ නැතුව කොහොමද? නැගින් බැරි වෙලාවත් කවිගේ ඔෆිස් එකේ වැඩ ටික මැනේජ් කරගන්න බැරි වුණොත් එහෙම මොනවද ඩාලින් ඒක මම බලා ගන්නම්. කවි ගාවට ගිහිල්ලා මේ ඇස් දෙක කරකවලා එන්න කවි කිව්වම කොල්ල අපායට උනත් යන්න එනවා මාත් එක්ක. ඒ කියන්නේ කවියට ආව එච්චරටම විශ්වාසයිනේ. එහෙම තමයි නංගි අපි. මාත් යනවා. ඔයාලා ගමේ ඉන්න කොල්ල ටික පොඩ්ඩක් අවසන්න මාත් ඇඳුම් ටික ලෑස්ති කරගන්න එපා. Lady J, the largest homeware store in Sri Lanka, Borella, Maharagama. Elephant House Wonder Ekka Be the Wonder.
Crystal clear, super stylish. Lovia V60 design. බබා ඉතිරිගෙන් පර්මිෂන් ලැබුණාද? කවුද පර්මිෂන් ගන්න ගියේ? හරි හරි. පර්මිෂන් කියන වචනේ අයින් කරමුකෝ. සිකුරාදා දිනීලෑ ගමේ යන නිසලි කැමැත්ත දුන්නද? ඇයි බබා? නිසලි කැමතුනේ නැද්ද? බබා මල්මැනික මේක කාටවත්ම කියන්න එපා. මම මේ ගමන යනවට නිසලි කැමති නෑ. අනේ ඇයි මන් දන්නෙත් නෑ මල්මැනික. මට හිතෙන්නේ සති දෙක තුනක් මගේ මූණ බලන්න බැරි වෙන නිසා වෙන්නේ නැති. එයා පුදුම කෙල්ලෙක්නේ. දැන් බැරි වෙලා හරි වාට රට යන්න හම්බුනොත් මාර වැඩක් වෙන්නේ. සංසාරේ මට තේරෙන්නේ නෑ මල්මැනික. දැන් ඔයා මොකද්ද කරන්න හිතන් ඉන්නේ? මට යන්නත් ඕනේ. හැබැයි මම නිසලි තරහා කරගන්නත් බෑ. මම නිසලිගෙන් අහලා බලන්නද? එපා. ඊට පස්සේ අපේ ප්‍රශ්න යාළුවන්ට කිව්වා කියලා ආයෙ තරහ වෙයි මාත් එක්ක. සංසාරේ මම්ම විසඳ ගන්නම්කෝ. විසඳ ගන්නවා කියලා ඕන නෑවිත් එහෙමනම් ඉන්න එපා. දිනී ගෙදරටත් කතා කරලා කිව්වා අපි ඔක්කොම එනවා කියලා. බලමුකෝ. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය. හඳුන්වා දෙන අලුත්ම රස මංචි ස්නැපි ලයිෆ් එකේ ක්‍රන්චි ට්විස්ට් එක. ෆන් එක නෙක්ස්ට් ලෙවල් කරන ඩයලොග් ෆන් බ්ලාස්ටර්. අපි බෑග් ගෙන්නගෙන ගිහිල්ලා ගමේ බහිනකොට නීන අම්මලා බය වෙද්ද දන්නේ නැහනේ. ඒව දන්නේ නැහැ. දිනීගේ අනිතාගේ බෑග් ටික දැම්මට පස්සේ අපිට බෑන්ඩ් එක යන්න ඉතියිද? කොම්මා රින්ගවල දාමු. තාම කට්ටිය නැහැ වෙලාවත් හරිනේ. අපි සතුටින් මේ ගමන ගිහින් යමු. ඊට පස්සේ අපි ඇවිල්ලා නිසලියක කතා කරමු. එයාට දැනගන්න විදිහනේ නැත්තේ ඉක්මනට ගෙදරට එන්න කිව්වා. විජේ ගෙදරද? දැන් ඩඩායිනේ සනුකගේ ගෙදර. කතරට මෑගේ මහලුකු ශස්්‍ය මට ගිෆ්ට් එකක් එවන්න.